මගේ නම ෆාතිමා නිස්රීන්. මම ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් කාන්තාවක්. මම විවාහ වෙලා බබාලා 5 දෙනෙක් ඉන්නවා. අවුරුද්දක ඉඳලා මහම් කර්මාන්තය මගේ ව්‍යාපාරයේ හැටියට මම කරගෙන යනවා. මට ව්‍යාපාරය කරගෙන යන්න ගොඩාක් නිදහස අඩුයි. මම මුස්ලිම් කාන්තාවක්. නමුත් මගේ මහත්තයා සියලු දේ උදව් කරන නිසා මම මේ ව්‍යාපාරය හොඳට කරගෙන යනවා. මම මුලින්ම අම්මගෙන් තමයි මහන්න ඉගෙන ගත්තේ. මම බැඳලා මේ එනකොට මට මේ මැෂිම මේක අම්මගේ මැෂිම මේ මැෂිම මට ගෙනියන්න කියලා අම්ම දුන්නා. මේකෙන් තමයි මම මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් ගෙදරදී මහන්න පටන් ගත්තේ. මට මේක ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න ඕනකමක් තිබුණා. ඒ වුණාට අපිට ඒකට ප්‍රමාණවත් සල්ලි තිබුණ නැහැ. කිසිම බැංකුවකින් අපිට ලෝන් දුන්නේ නැහැ. අපිට ගොඩාක් ආර්ථික ප්‍රශ්න තිබුණා. පුතාලා තමයි මේකෙන් ගොඩාක් පීඩාවටපත් වුණේ. ඉස්කෝලේ යන ළමයි තමයි මගේ බෑග්ස් වැඩිපුරම මිලදී ගන්න එන්නේ. මට මාසෙකට 250 විතර බෑග් විකුණ ගන්න පුළුවන්. දැනට මගේ ගාව සේවය කරන්නේ එක් කාන්තාවක් පමණයි. නමුත් මට ඉදිරියට මේ ලැබෙන ඉල්ලුමත් එක්ක මම ලබන අවුරුද්ද විතර වෙනකොට මගේ වෙළඳ සැලත් ටිකක් ලොකු කරලා සේවිකාවන් 5 දෙනෙක් විතර දාලා මගේ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම මගේ දැනුම තව කාන්තාවන් 10 දෙනෙකුට විතර කියලා දීලා එයාලවත් ශක්තිමත් කරලා පුළුවන් එයාලට ස්වයං රැකියාවක් කරන්න හරි නැත්නම් මාත් එකට සම්බන්ධ කරලා එයාලගේ පවුල් වල ශක්තියත් වෙන්න මම ඉදිරියට අදහස් කරගෙන ඉන්නවා.